समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි විසුද්ධි මාර්ගය එක පැයකින් පැය දෙකකින් දවසකින් සතියකින් දේශනා කරන්න පුළුවන් ධර්ම කොටස් නෙමෙයි. අති දීර්ඝ කාලයක් ඉතා සියුම්ව බෙදලා වෙන් කරලා එකින් එක එකට සම්බන්ධ කරලා ගලපලා ඒ හේතුඵල ධර්මයන් පැහැදිලිව පිරිසිදුව පෙන්වලා දෙන්නට ඕනේ. අපිට හරියාකාරව පෙර භවවල අපි ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. හරියටම අවබෝධ වුණා නම් අපි මේ භවයට එන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අපිට පෙර භවවල අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි මේ භවයේ අපි උත්සාහ කළොත් බැරි කමකුත් නැහැ. ඒ නිසා සංසාර පුරුද්දක් වශයෙන් පෙර භවවල ඉඳලා පුරුදු කරගෙන එන මේ ධර්මය ශ්‍රවණය කිරීමේ ඒ ආශාව කැමැත්ත තවදුරටත් ඇති කරගන්න. ඇති කරගෙන ධර්මය හොඳින් අහන්න. සුත අහන්න. ඒ අහන දේ දරා ගන්න. කොහෙද? සිතේ. ඒ සිතේ දරාගත් දේ වචසා පරිචිතා. වචනෙන් පුරුදු කරන්න. ඒ වචනෙන් පුරුදු කරන්න නිතරම මනසානුපේක්ඛිතා. නුවණින් විමසන්න. දිට්ඨ්‍යා සුපටිවිතා. දකි හරියට නිවැරදිව. පසුගිය ධර්ම දේශනාවේ අපි අවසන් කළා සංඥාව පිළිබඳව. අද දේශනාව සංචේතනා පිළිබඳව. සංචේතනා. චේතනා කියන්නේ කර්මවලට. කුසල චේතනා, අකුසල චේතනා. කුසල කර්ම, අකුසල කර්ම. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. සංචේතනා කියන්නේ නාම ධර්මයක්. අපි නාම රූප ගැන කතා කර හිටියේ. ඒ සංචේතනා හයක් තියෙනවා. රූප සංචේතනා. එහෙන් දකින්නේ බාහිර රූපයයි. ඒ පිළිබඳව සිතේ බලවත් වීමට කියන රූප සංචේතන. එහෙම වෙනවද? වෙනවා. එහෙන් දකින්න රූපය මනරම් ලස්සනයි, දැකුම් කළුයි. සිත එතන ලගින්නේ නැද්ද? ලගිනවා සිත එතන. සිත එතන රැඳෙනවා. රැඳෙනවා විතරක් නෙමෙයි සිත එතන රැඳිලා බලවත් කරනවා. ඒකට කියනවා චේතනා කියලා. බලවත් කරනවා නම් කර්මයයි. රූප සංචේතනා. රූපය පිළිබඳව සිත බලවත් කරලා දුන්නා. එතකොට සිත කියන්නේ නාම ධර්මයක්. අසයි රූපය කියන්නේ රූප ධර්මයක්. අපි මේ කතා කරන්නේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන. නාමය සිතහා සිතුවිලි, රූපය කියන්නේ සතර මහා භූත. ඒ දෙක විතරයි ලෝකේ තියෙන්නේ. ඒ පිළිබඳව පිරිසිදුව දැනගන්නා වූ නුවණ නාම රූප පරිච්ඡේද ඥානය. ඥානය කියන්නේ නුවණ. පිරිසිදුව බෙදලා වෙන්වලා දකිනවා. නාම රූප දෙකක්. මෙන්න බලන්න. දැන් ඇස ඒකට ගෝචර වෙන්නේ රූප. එහෙම එකක් තියෙනවා ලෝකේ. ඇස මගේ එකක් නෙමෙයි. මම කියන්නත් බැහැට. ඇයි? ඇහැ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච එකක්.
ඒ නිසා ඒකට රූප කියනවා. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි රුප්පණේ හේවත් වෙනස් වීම. ඒ නිසා රූප කියනවා ඒකට. ඒකට ගෝචර වෙන්නේ බාහිර රූප. ඒ රූප කිව්වේ වෙනස් වෙන නිසා රුප්පණේ. දැන් එතකොට එහෙම ස්වභාවයක් ඇසෙයි රූපේ දෙකේම තියෙනවද? තියෙනවා. ওই දෙක නිසා හැදෙනවා සිතක්. මේ කර්ම සකස් වෙන ආකාරය කියන්නේ හොඳට අහන්න. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ඇස වහගෙන ඉන්න තාක්කල් බාහිර රූප පිළිබඳව සිත හදන්න බෑ. බෑනේ. බෑ. එහෙනම් ඒ බාහිර රූපයක් ඇස්සේ ගැටෙනවත් එක්කම හැදෙනවා සිතක්. ඒ සිතට කියන නමක් තියෙනවා. චක්කු විඥාන. ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිතක්. එතකොට ඒ සිත අර රූපය මනරම් නම්, දෙකොම් කළු නම්, ලස්සන නම්, ආස්වාද ජනක නම් සිත එතන ටිකක් වෙලා රැඳෙනවා. රැඳිලා ඊට පස්සේ ටිකක් කල්පනා කරනවා. කල්පනා කරලා දැන් ආස්වාදයක් තියෙනවනේ. සිත එතන ඇලෙනවා. ලගිනවා. ලගිනවා කියන එක දාන්නේ. ඔය ටිකක් වෙලා එතන ලගිනවා සිත. ඊට පස්සේ සිත එතන බලවත් වෙලා දැන්. ඒ රූපය අයිති කරගන්න ඕනේ. ලෝභ චේතනා. චේතනා කියුව මොකක්ද එතකොට? කර්මය. දැන් එහෙම එන්නේ නැද්ද සිතුවිලි? එනවා. ඒතොර සිතුවිල්ල බලවත් වුනහම කර්මයයි චක්කු සම්පස්සජා චේතනා. එතකොට ඒ කර්මය සකස් වුනේ මොකක් මූලික කරගෙනද? ඇස මූලික කරගෙන. තේරුණාද මං කියපේ? ඇස තමයි ඒකට ඒ කර්මය සකස් කරන්න මූලික උනේ ඇස. ඒ ඇස නැත්තම් ඒ චේතනාවේවත් කර්ම කියන තැනට සිත යන්නේ නැහැ. එහෙනම් ඇස මූලිකයි. හැබැයි ඇසට විතරක් කර්ම නිපදවන්න බෑ. ඇසෙන් ගත්තේ මොකක්ද? බාහිර රූපයයි. රූපය ලස්සනයි. දෙකොම් කළු. මනරම්. සතුටක් ඇති කළ සිතට. ඒ විඥානේ දැනගත්ත ඒ රූපය මනරම් කියලා. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි. අහලා තියෙනවා තින්නම් සංගති පස්සෝ කියලා එකක්. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. මම මීට කලින් ධර්මදේශනාවලත් මේක පැහැදිලි කරා. මේ ස්පර්ශය කියන ධර්මතාවය හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ ඇසයි රූපයයි නිසා හැදෙන සිත එකතු කරන්නේ ස්පර්ශය විසින්. ඒකට උපමා කිව්වා. කෝපි එකක් හදා ගන්න ඕනේ. කෝපි කුඩු ටිකක් තියෙනවා, උතුරන වතුර තියෙනවා, සීනි පැත්තකින් තියෙනවා. ඔය කොටස් තුන, ඔය ද්‍රව්‍යයන් තුන පැත්තක තියලා තියෙන තාක්කල් කෝපි එකක් හැදෙනවද? ඔය ද්‍රව්‍යයන් තුන එකට ස්පර්ශ වුණොත් කෝපි එකක්. එහෙම නැති තාක්කල් කෝපි එකක් හදන්න බෑ. ඒ කෝපි කුඩු ටික පැත්තක, උතුරන වතුර ටික පැත්තක, සීනි ටිකක් පැත්තක. එතකොට ඒක දිවට තියන්න පුළුවන්ද? බෑ. අර ද්‍රව්‍යයන් තුන එකට ස්පර්ශ වුණොත් එතකොට කෝපි එකක්. එහෙනම් ඇස තියෙන පැත්තක. ඇස වැහුවොත් බාහිර රූපයක් එන්නේ. තේරෙනවද? ඒතර බාහිර රූපයක් ඇසේ ගැටෙනවා. දෙකේම නැති දෙයක් එන්නේ සිතක්. ඒ සිත් නෑ. බාහිර රූපේ සිත් නෑ. ඒ දෙක නිසා සිතක් හැදුනා. ඒ කර්ණ තුන එකතු කළේ කවුද? ඒ ද්‍රව්‍යයන් තුන, ඒ කොටස් තුන එකතු කළේ ස්පර්ශය. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සිත බලවත් කරන්න. ඇයි අර මනරම් රූපය ඇහැට ස්පර්ශ වුණේ නැත්නම් සිත බලවත් වෙනවද? නැහැ. එහෙනම් කර්මය සකස් වෙන්නේ නැහැ. එහෙන් කර්ම හදන්න බෑ අන්ධයට. හැබැයි අනිත් ඉන්ද්‍රියන්ගෙන් හදන්න පුළුවන්. හැබැයි යාගේ සිත ඇලෙනවා. එයාට එහෙන් රූප දකින්න ආසාවක් ඇති වෙනවා. නමුත් එයාට ඒක දකින්න බැහැ. එයාට සිත් හැදෙන්නේ එහෙනම් ඒ ඇහැ රූප දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. සිත බලවත් වුණොත් කර්මයයි. ඒකට කියනවා චක්කු සම්පස්සජා චේතනා. එතකොට මෙතන අපි නාම රූප වෙන් කර ගන්නකොට නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක් තියෙනවා. නාම කිව්වේ සිත හා සිතුවිලි වලට. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. අර ඇසයි රූපයයි නිසා හටගත්ත සිත අතින් අල්ලන්න බෑ. ඇහැට පේන්නේත් නැහැ.
ඒක නාම ධර්මයක්. කර්ණ තුන එකතු කරපු ස්පර්ශය හැට පේන්නේත් නෑ. අතින් අල්ලන්නත් බෑ නාම ධර්මයක්. ඒ ස්පර්ශය නිසා බලවත් වෙච්ච සිත අතින් අල්ලන්නත් බෑ ඇහැට පේන්නේත් නෑ. ඒකත් නාම ධර්මයක්. ඒතොර නාම ධර්ම තුනක් තියෙනවා. රූප ධර්ම දෙකක්. එතකොට ඇහෙන් කර්ම සකස් වෙනකොට මමද කර්ම සකස් කළේ නාම රූප දෙකක් එකතු වෙලා කර්ම හැදුවද? මට කර්ම හදන්න බෑ. මං කර්ම හදන්නෙත් නෑ. එහෙනම් සිතුවිලි තමයි කර්ම කියලා කියන්නේ. සිතුවිලි බලවත් වුණාද? ඒකට කර්ම කියලා කියනවා. දැන් ඔයත් හොඳට කල්පනා කරලා බලන්න ඇහෙන් රූප දැකලා ඒ විදිහට කර්ම සකස් වෙලා නැද්ද කියලා? බලවත් වෙච්ච තැන් නැද්ද? ඇහෙන් දැකපු රූප පිළිබඳ මං කියන්න උදාහරණ ඕන. හදාගත්ත ලස්සන තට්ටු දිගේ ගියක්. දැන් ගේ මෙතන පේන්නේ නැහැ. දැන් මෙතන පේන්නේ නැහැ නේ ගේ. හැබැයි මනසින් දැන් ගේ බලන්න බැරිද? දැන් කොහෙද ඔක තිබ්බේ? දැන් සිත බලවත් වෙලා ඒ බලවත් වෙච්ච සංඥාව මොලේ ශෛල අතර තැන්පත් වෙලා තියෙනවා. දැන් මෙතන ඉඳගෙන ගේ මතක් කරන්න බැරිද? ගේ විතරක් නෙමෙයි ගෙදර තියෙන සියලු උපකරණ ටිකත් මතක් කරන්න පුළුවන්. සාලේ තියෙන මේ විදිහට, සාලේ මෙන්න මෙතන මේ විදිහට පුටු ටිකක් තියෙනවා. මැද සාලේ තියෙන මේ වගේ සැටියක්, මේ වගේ ලස්සන උපකරණ ටිකක් තියෙනවා. තමන්ගේ කාමරේ තියෙන බඩු ටික දැන් මෙතන ඉඳලා මනසින් බලන්න බැරිද? පුළුවන්ද බැයි? කොහෙද වතිපුනේ? තියන්නේ කොහෙද? සිත බලවත් කරන් ඉන්නේ. නැද්ද? රූප සංචේතන. රූපය පිළිබඳව බලවත් වෙච්ච සිතුවිල්ල මොලේ ශෛල අතර තැන්පත් කරගෙන ඉන්නවා. දැන් මේ කර්මයන් සකස් වෙලා මේ භව දෙක සම්බන්ධ වෙන හැටි කියන්නේ නාම රූප දෙකක් එකතු වෙලා. තේරෙනවද? හොඳට අහගන්න. එතකොට දැන් හදාගත්ත ගේ ඒක ඇතුලේ තියෙන උපකරණ, ඒතර මුළු තැන්ගේ තියෙන උපකරණ දැන් මෙතන ඉඳලා ඔන්න බලන්න පුළුවන්. සීතකරණයේ තියෙන මෙතන, වොෂින් මැෂින් එකේ තියෙන මෙතන, පිඟන් කෝප්පරාකේ තියෙන මෙතන කියන්න බැරිද? පුළුවන්. පුළුවන් නේද දැන් කියන්නේ? ඒ කොහෙද එතකොට ඒවා තියෙන්නේ? මේක ඇතුලේ තැන්පත් කරගෙන ඉන්නේ. මොනවද තැන්පත් කරගත්තේ? අර මනරම් ලස්සන දැකුම් කළු ඒවා සංඥා මගින් මොලේ ශෛල අතර තැන්පත් කරගත්තා. තැන්පත් වුණාම බලවත් වෙලා ඉවරයි. ඒකට ඇහැ උපකාර වුණා, ඒ රූප උපකාර වුණා. ඒ අනුව හැදුන සිතක් කර්ණ තුන එකතු කළේ ස්පර්ශය බලවත් කළ දුන්නා සිතට. බලවත් කරපු දේ මනසින් දාගත්ත මොලේ ශෛල අතරට. තේරෙනවද කියන්නේ? රූප සංචේතන. දැන් අපි සෑම කෙනෙක්ම මැරෙනවා. කවදද? කොහමද? කොතනදීද? මොන විදියටද? මේ ලෝකේ ඔක කියන්න జగතෙක් නෑ. කවදා කොහොම කොතනදී මොන විදිහට මැරෙනවද කියලා කියන්න බෑ. හැබැයි එවැනි අවස්ථාවක් එනවා. හොඳයි එවැනි අවස්ථාවක් එනකොට ඔය මොලේ ශෛල අතර තැන්පත් වෙලා තියෙන අර රූප සංචේතනාවෙන් කර්මයක්නේ. ඒ බලවත් කරගෙන ඉන්නේ. දැන් නිවස පිළිබඳව සිත බලවත් වෙලා තියෙන. ඒ තියෙන උපකරණත් එක්කම. දැන් ඒ චුතිසිතට දැන් මැරෙන්න ආසන්නයි බොහොම. සනියෙන් පරලව යනවා. ඒ සනියෙන් ගන්න ආරම්භණය අර gedara හා ගේ ඇතුලේ තියෙන උපකරණ පිළිබඳව. කවුරු වෙලා උපදී කියලාද හිතන්නේ? දොර මුල්ලේ ඉන්නවා. මේ හැබැයි දේහය මෙහි ඉඳන් අරන් යනකොට එයා ගිහිල්ලා ඒ දොර මුල්ලේ ඉන්නවා. දැන් තේරෙනවද කර්මය විසින් කරපු දේ? ඒ සිත බලවත් කරගත්තා. තේරෙනවද මං කියන්නේ? රූප සංචේතන. එතකොට ඒ සඳහා එතකොට මම දේ කර්ම කළේ ඇසයි රූපයයි සතර මහා ධාතුන්ටයි එකක්. එතන ඉඳලා හටගත් සිතුවිලි තුනම නාම ධර්ම. ඒ රූප ධර්ම දෙක නිසා. නිවස ඇතුලේ තියෙන උපකරණ රූප ධර්ම. අපේ ඇහැ රූප ධර්ම. හරිද? තේරෙනවද මං කියන්නේ? ඒ දෙක නිසා හටගත්ත සිත චක්කු විඥානය. රූප පිළිබඳව දැන ගැනීම, දැක ගැනීම සිත. කර්ණ තුන එකතු කරේ ස්පර්ශයයි, ස්පර්ශය බලවත් කළ දුන්නා සිත චේතනා. තේරෙනවද කිව්වේ? රූප සංචේතන. හැදුවා කර්මයක්. දැන් භව දෙකක් සම්බන්ධ කළා.
එතකොට උපාසකම්ම කොහෙද ඉන්නේ? හැබැයි මෙහි පරලව කී කොළඹ. ගම අලුත්ගම. හැබැයි මෙහි දේහය යන්න ඉස්සෙල්ලා එයා ගිහිල්ලා ඉවරයි. එයි මෙතන ඉච්ඡුත වෙනකොට ඒ ප්‍රතිසන්දි අරන් ඉවරයි. ඇලිච්ච තැන. සිත නැවතිච්ච තැන. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී. කැමැති යම් තැනක් ඇද්ද සිතේ තැන ඇලෙනවා. කාම තණ්හා. කාම වස්තුවක් අරමුණු කරගත්තේ. එතකොට gedare ඉන්නේ අර මෙතන හිටනේ මෙහිදී මැරුණු කෙනාද වෙන කෙනෙක්. ඒ ඉන්නේ ප්‍රේතෙක් එක්ක ප්‍රේතියක්. එතකොට දැන් ඇහැ මූලික කරගෙන හටගත්ත සංචේතනාව නාම රූප දෙකක් එකතු වෙලාද කලේ මම කරගත්ත කර්මයක්ද? පේනවද නාම රූප දෙක කරන අපිට අරියාදුව? මම කරන ඒවා නෙමෙයි මේවා. අපි කියනවා අහවලා කරගත්ත කර්ම අහවලා ගෙනියයි කියලා. අහවලෙකුත් නැහැ, කරන කර්මෙකුත් නැහැ, නාම රූප දෙකක් එකතු වෙලා කරන්නේ වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සියල්ල නාම රූප දෙක තුල. මුළු විශ්වයම තියෙන නාම රූප දෙක තුල. දැන් නැද්ද? අසයි රූපේ රූප ඒ දෙක නිසා හටගන්න එතන ඉඳලා හටගන්න සිතුවිලි තුනම නාම. ඒ නාම ධර්මයන් බලවත් වුණාද? ඒකට කියනවා මනෝ සංචේතන. ඒක ආහාරයක්. මොකටද? තවත් භවයකට යන්න. ආහාර ඕනේ සෑම කෙනෙකුට. භවයට යන්නත් ආහාරයක් ඕනේ. මනෝ සංචේතන ආහාර. ආහාර හතරක් තියෙනවනේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් එතකොට නාම රූප වෙන් කර ගන්නකොට අපිට ඇහැ මූලික කරගෙන හටගන්න කර්මවලට නාම ධර්ම තුනක් තියෙනවා, රූප ධර්ම දෙකක්. පුජ්‍යලේග්ගේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ නාම රූප දෙකේ ප්‍රවෘත්තියක්ද? මේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගන්නා වූ නුවණයි මේ. පුජ්‍යලේ කරන දෙයක් නෙමෙයි, නාම රූප දෙකක් විසින් කරන අපට කරන මහා භයානක ස්වභාවය. සෝත සම්පස්සජා චේතනා. කන, සෝත කියන්නේ කන. අහන්නේ කනින්නේ. බාහිර ශබ්දයයි. ශබ්දේ කොහෙද එන්නේ? ඇහැට එන්නේ, නාසයට එන්නේ නැහැ, දිවට එන්නේත් නැහැ, ශරීරයට එන්නේත් නැහැ. ශබ්දේ එන්නේ කනට. හරිද? ඔව්. බාහිර ශබ්දය කන. ඔයාලා හිතන්නේ ශබ්දය මොකෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලාද? සතර මහා ධාතු. ශක්තියින් හතරක් ඒ ශබ්දය තුල තියෙන. ශබ්ද රූප. රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතර ශබ්දේ නිර්මාණය වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. කන හැදිලා තියෙන්නේ. හැබැයි කතා කරන්නේ මගේ කන කියලා. මමත් නෑ, මගේ කියලා කෙනෙකුත් නෑ, මට අයිති කනකුත් නෑ. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? ඔක සතර මහා භූතය විසින් හදලා දීපු එකක් මේක. කන. ඔක අයිති සතර මහා භූතයන්ට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තව හතරක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා. එහෙනම් මේ සතර මහා භූතය අර සතර මහා භූතයොත් එක්ක සම්බන්ධ වෙනවා. භූතයෝ දෙගොල්ලෝ සම්බන්ධ වෙනවා. භූතයෝ කියන්නේ යෝග. පේන්නේ නැහැ නේද? භූතයෝ පේන්නේ නැහැ. ඒ හින්දා තමයි භූත කියලා කියන්නේ. නිවැරදි වචනේ මහා භූත. නිකම් භූත නෙවෙයි මහා භූත. හතර. මේ භූතයෝ කොටස් දෙකක් එකතු වුණා හැදුනා සිතක්. ඒ භූතයෝ දෙන්න එකතු වුනේ නැත්නම් ඒ සිත හදන්න බෑ කවදාවත්. බිහිරි පුච්චලයට සෝත විඥාන ඇති වෙනවද? කවදාවත් හදන්න බෑ. ඒ කියන්නේ ඇහිමේ සිතක් හැදෙනවද? බිහිරි පුච්චලයට කවදාවත් හදන්න බෑ. එහෙනම් මේ සතර මහා භූත බාහිර සතර මහා භූතත් එක්ක සම්බන්ධ වෙනවත් එක්කම දෙකේම නැති එකක් ඉන්නේ. එයි කනේ සිත් නැහැ. බාහිර ශබ්දෙත් සිත් නැහැ. හැබැයි දෙක එකට සම්බන්ධ වෙනකොට දෙකේම නැති සිතක් වෙනවා. ඒ සිත නාම ධර්මයක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශය, ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. කොහොමද බලවත් වෙන්නේ? ශබ්දේ මිහිරි. ශබ්දේ හරිය මිහිරි. දැන් මිහිරි ශබ්ද තියෙන උපකරණ gedara නැද්ද? තියෙනවා. 50000ක් 70000 ලක්ෂයක් දීලා ගෙන තියාට ලස්සන සෙටප් එකක්. අර ඩුම් ඩුම් ගාන ශබ්ද තියෙන. අහල පහල ගෙවල් වල ජනෙල් දොරවලුත් හෙලවෙන. නැත්. කන පිනවන්න නෙමෙයි ඒක හයි කරගත්තේ. මිහිරි ශබ්ද වලට තියෙන ප්‍රිය ස්වභාවයෙන් හින්දා නෙමෙයි.
ඒ සිත හදන්න ඕන හින්දා නෙමෙයි ලෝක ගෙනත් තියාගත්තේ. ලක්ෂ දෙකමාරක් විතර දීලා පියානෝ එකක් ගෙනලා තියලා දුවට දෙන්නකො සෙල්ලම් කරන්න. මොකක්ද ඒකෙන් නිකුත් වෙන්නේ? මිහිරි හඬක්. ඒක සිත කන පිනවනවද? ඔව්. එහෙනම් ඒ මිහිරි හඬ අර පියානෝ එකේ තියෙන ඒ කොටස් ඔබනකොට නේද එන්නේ? එතකන් එන්නේ නෑ නේද? ඒ එන හඬ කොහෙද දැහැගන්නේ? මේ සතර මහ භූතයෝ අර හඬ නැමැති සතර මහ භූතයෝ එක සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් එනවා. පියානෝ එකේ සිත් තියෙනවද? කනේ සිත් තියෙනවද? ඒත් නෑ. හැබැයි දෙකේ හඬ එනකොට සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි හඬ මිහිරි සිත එතන ඇලුනා. බලවත් වෙන්නේ නැද්ද? හොඳයි යෝක රැට මීයෝ ඉන්න මීයෝ ටික ඕකාස්සෙරින් ගල ඔක්කොම කාලා පවුදා ගිහලා උතන වාඩි වෙලා ඔක්කො ටික ඔබනවා. දැන් මොකද්ද සිතට වෙලා තියෙන්නේ? දැන් මොකද්ද උනේ සිතට? දැන් අරක සිත බලවත් වෙලා නැද්ද? දැන් ලක්ෂ දෙකමාරක් තුනක් දීලා ඔක ගෙනාවේ. ඉතින් ඔක නිතරම සෙල්ලම් කරනවා. දැන් කොයි වෙලේ හරි මැරෙනවා. මැරෙනකොට මතක් වෙන්නේ පියානෝ එක. පියානෝ එකේ ඉන්න ASCII කරපොත් එක්ක හරි වෙලා. ඒක හෝනේ කියලා ඉන්නවා. කවුද ඉන්නේ? ඔව්. හැබැයි පියානෝ ගහපු එක්කෙනාට 6 දවසේ බානේ කියලා 7 දවසේ දානි දෙනවා. හැබැයි අර කස්සේ ඉන්නවා. හෝනේ කියලා ඒක කරපොත් එක්ක කියලා. සිත බලවත් කරලා දුන්නා. චේතනා. සෝත සම්පස්සජා චේතනා. කන මූලික කරගෙන සිත බලවත් කරලා දුන්නා තවත් භවයක් හදන්න. ඒ භවය කකුල් දෙකේ එකක් වෙන්න පුළුවන්, එක්ක හතර එකක් වෙන්න පුළුවන්, එක්ක බොහෝ පාද වෙන්න පුළුවන්, එක්ක පාද නැති එකක්. එතකොට ඒක හදාගත්තේ මමද අර නාම රූප දෙකද? තේරෙනවද කියන දෙටි? මම කර්ම කරන්නේ. මට කර්ම කරන්නත් බෑ. ඔයත් කර්ම කරන්නේ. ඔයත්න්ට කර්ම කරන්නත් බෑ. එයි පුච්චලිය කරන ඒවා නෙමෙයි මේවා. මේ නාම රූප දෙකක් විසින් කරන දෙයක් මේ තියෙන්නේ. එහෙනම් සෝත සම්පස්සජා චේතනා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දිත්තේ දිත්තමත්තං. දැක්කොත් දැක්කා විතරයි. ගත්තොත් මොකද වෙන්නේ? ගත්තොත් ලගින්න වෙනවා. ඇහුනොත් ඇහුණා විතරයි. දැනුණොත් දැනුණා විතරයි. දැන් එහෙමද ගන්නෙ? නෑ. ඇලෙන්නේ නැද්ද එතන? සිත එතන බලවත් වෙන්නේ නැද්ද? චේතනා. හැබැයි මේ චේතනා තමන් කරපු ඒවා නෙමෙයි. අර නාම ධර්ම තමන් නොදන්නා කම නිසා, නොතේරෙන කම නිසා, නොවැටහීම නිසා, අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා, මෝහය නිසා අර නාම රූප දෙකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලන් හිටියා. තේරෙනවද කියන දේ? එතකොට නාම රූප දෙකක් නේද මේ විනාශය කරන්නේ අපිට. අපි කරගන්නේ ඒවද? කවුරුවත් කරන්නේවද? ඒකයි කවුරුවත් කරන ඒවා Taman ගන්න එපා කියන්නේ. කවුරුවත් බයිනිනවා නම් hina වෙලා නිකයින්. ගත්තොත් කාටද පාඩු වෙන්නේ? තව කෙනෙක් ගේ දොර කොට ඇවිල්ලා බනිනවා හොඳට මඩ ගහලා. හොඳයි මෙයා හොඳට hina වෙලා නිහඬව හිටියොත් මොකද වෙන්නේ? හරිය බැනලේ. මෙයා ගත්තොත් මොකද වෙන්නේ? කනෙන් නහන්නේ ශබ්දේ. අහලා මොකද්ද කරගත්තේ? සිත බලවත් කරගත්තා. ඔව් අනේ මේ නිකන් ඉන්න මට බෑන්න මොන්ට නම් හොදක් වෙන්න ඕනේ කියනනේ. ඔව් නිකන් ඉන්න මට නෙබේ. එතකොට තමන් අරගෙන ඉවරයිනේ. එතකොට තමන් අරුන්ට හොඳ අරයට හොදක් වෙන්න එපා කියලා හිතුවොත් ඒ සිත තමන්ගේ හිත නෙමෙයිද දූෂ්‍ය වෙලා තියෙන්නේ. සිත කියන්නේ නාම ධර්මයක්. තමන් කරගත්ත එක නෙමෙයි නාම ධර්මයේ විසින් නාම ධර්මයේ දූෂ්‍ය කළා. සිත දූෂ්‍ය කළා. සිත කිලිටි කරා. සිත අපිරිසිදු කළා. තේරෙනවද? එතකොට තමන් කරගත්තද? ගත්තොත් තමන්ට පාඩුවා. නොගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒ ආරණ්‍යයි. බුදුරජාණන් වහන්සේටත් එක අවස්ථාවක කෙනෙක් ඇවිල්ලා බැනගෙන ගියා. තර බැන. හඳ නැතුව අහගෙන හිටියා. ඉවරද කියලා ඇහුවා. ඔව් කිව්වා. තරහෙන් කිව්ව එක. ඔව් කිව්වා. බැනලා ඉවරයි කිව්වා. ඊට පස්සේ අහන මේ නොබලයි ගෙදරට ආගන්තුකයි නේද?
ඔව් අපේ නිවසට ආගන්තුක අය එනවා. හොඳයි ඒ ආගන්තුක අය ආපුවාම එයාලට සංග්‍රහ කරනවද ආහාර පාන වලින්? ඔව්. එයාලා කෑම කන වෙලාවට ආවොත් එයාලට කෑම කන්න අඬ ගහනවා. අපි තේ වතුර බොන වෙලාවට ආවොත් එයාලට අපි තේ වතුර ටිකක් බොන්න අඬ ගහනවා. හොඳයි එයාලා කිව්වොත් නෑ දැන් නම් බෑ මොකොත් දැන් කෑම කාලා ආපු ගමන් මේ ඉන්නේ කිව්වොත් ඒ කෑම ටිකට මොකද කරන්නේ කිව්වා. ඒක විසි කරන්න එක අපි තියාගන්නවා කිව්වා. එහෙනම් දැන් මෙච්චර වෙලා පිට කරපේවත් මං එකක්වත් ගත්තේ නැහැ කිව්වා. එහෙනම් දැන් ඒකට මොකද කරන්නේ? එයාටම අරන් යන්නේ. තේරෙනවද කියන දේ? මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපේ මනස හදපු හැටි. මේ නාම ධර්මයන්ට සිත කිලිටි වෙන්න ඉඩ නොදී ආරක්ෂා කරන්න පෙන්නලා දුන්න හැටි. නමුත් අපි ඒක ඒ විදිහට ගන්නෙ නැහැ. බැන්නොත් බයිනවා. නැත්තම් ගහනවා. එහෙම බැරි නම් ඔව් හොඳින් කරන්න බැහැ නරකෙන් කරනවා. හෝනියන් හරි කරනවා. කොඩි වින කරනවා. නැත්තම් මිනිහලු හරි ජීවම් කළා දා. යන්න ආත්මයක් නැහැ. මේ සමාජයේ තියෙන දේවල් තියෙනවද නැහැ? එතකොට මේවා කවුරු කරන්නේවද? තමන් කරන්නේවද? අර නාම රූප දෙකේ බලවත් වීම නිසා කරන්නේවද? ඒක තමයි කියන්නේ. හැබැයි ඒ බලවත් වීම නිසා හැදෙන්නේ පුජ්‍යලෙද්ද? නෑ. ඒ හැදෙන්නේ නාම රූප දෙකක්. තේරෙනවද? හැදෙන්නේ නාම රූප දෙකක්. හැබැයි හැදෙන නාම රූප දෙක රූප විකෘති. රූප විකෘති. ඇයි විකෘති කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය කියන එක වැඩිපුර කාලයක් සිත තුළ පැවැත්වුවොත් තරහ කියන එක සිතට ආපුවාම මොහොන ලස්සනයිද අවලස්සනයිද? අවලස්සනයි. තරහ ආපුවා අවලස්සනයි. දරුවා අම්මට කේන්ති ගිය බව දරුවට තේරෙන්නේ නැද්ද දොරකඩ හිටගත්ත ගම? අම්මා ඉන්නේ ගේ ඇතුලේ. මොහොන දැක්ක ගමන් දරුවා ආපහු දුවන්නේ නැද්ද? කතාවක් කරුවේ නෑ වචනයක්වත්. කොහොමද දැනගත්තේ? මොන ලස්සන හින්දාද අවලස්සන වෙලාද? තරහ ගියාම මොන අවලස්සනයි. වැඩි කාලයක් ඒ ද්වේෂ සහගත සිතුවිලි තරහ සහගත සිතුවිලි තමන්ගේ සිත තුළ පැවැත්වුවද මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතේදී මෛත්‍රී සහගත සිතක් එන්නේ නැහැ. ඇයි? පුරුදු කරගත්ත සිතයි බලවත් වෙලා ඉන්නේ එතන. ඒතකොට මේ පුරුදු කරගත්තේ තරහ සහගත සිත නම් එන්නේ තරහ සිතක්. ඊගා භවයේ හට ගන්නකොට ශරීරේ රූප කලාප විකෘති. මොහොන අවලස්සනයි. ලස්සන වෙලා උපදින්නද කැමති අවලස්සන වෙලා උපදින්නද? විශේෂයෙන් කාන්තා පක්ෂයෙන් ඇහුවොත් කිසි කෙනෙක් කියන්නේ අවලස්සන වෙලා උපදින්න කැමති කියලා. ලස්සන වෙලා උපදින්න කැමති. එහෙනම් පින්තූරේ හදාගන්නේ ඊගා භවයේ පින්තූරේ හදාගන්නේ කොහෙදද? මේ භවයේදී හදාගන්නේ. සාරියක් ඇඳගෙන හිටියානම් පින්තූරයට ගවුමක් ඇඳන් ඉන්න පින්තූරයක් ෆොටෝ එකක් හම්බෙන්නේ. ටයි කෝට් එකක් දාගෙන නම් ෆොටෝ එකට හිටියේ සරමක් බැනියමක් ඇඳපු ෆොටෝ එකක් හම්බෙන්නේ. ඒ හිටපු විදිහට නෙමෙයිද හම්බෙන්නේ. එහෙනම් මේ භවයේ තමයි ඊගා භවයේ ෆොටෝ එක හදාගන්නේ. තේරෙනවද මං කියන්නේ? එහෙනම් බාහිර ශබ්දය කන දෙකම සතර මහා ධාතු. මම නෑ. කන මටයි තියකන් නෙමෙයි. ඒ දෙක නිසා හැදුන සිතක් කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා සිත බලවත් කරා. හඬට බලවත් වුණා. හඬ අමිහිරි හින්දානේ දේශය ආවේ. හඬ මිහිරි නම් සොම්නස්. එතකොට ඒ හඬ මිහිරිත් නෑ අමිහිරිත් නැත්තම් සිත මැදහත්. තේරෙනවද? ඒතර සෝත සම්පස්සජා චේතනා සිත බලවත් වුණාද කර්මයයි. එතන සකස් වෙලා ඉවරයි. කර්මයක් සකස් වුණා විපාකයක් තියෙනවා. කර්ම සකස් නොකළොත් විපාකයක් නෑ. මෙන්න නැවත පුනර්භවයක් හට ගන්න හැටි හා හට නොගන්න හැටි. කර්මයක් සකස් කළොත් විපාක පිණිස පුනර්භවයක් හැදෙනවා. කර්මයක් සකස් නොකළොත් විපාක පිණිස පුනර්භවයක් හැදෙන්නේ. පුනර්භවය කියන්නේ නැවත භවයක්. නැවත භවයක් ඕනේද? එපා. ඇයි? ජරාවටපත් වෙන දෙයක් මේ. ව්‍යාධියටපත් වෙන එකක්. නිරන්තරයෙන් බිඳින එකක්. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් දැන් කොච්චර වින්දද? තවත් ඕකම විඳින්නද හොයන්නේ. එහෙනම් ගාන සම්පස්සජා චේතනා. නාසය. මේ කර්ම සකස් වෙනවා නාසයෙන්ුත්. හැබැයි කර්ම කියන්නේ නාම ධර්මයක්. තේරෙනවද?
නාසය කියන්නේ රූප ධර්මයක්. බාහිර ගන්ධය කියන්නේ රූප ධර්මයක්. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ගාන විඥාන. ගන්ධ සුවඳ දැන ගැනීම සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සිත බලවත් කරන්න. එතකොට නාසයෙන් තියෙනවා රූප ධර්ම දෙකක්. නාසය බාහිර ගන්ධය. එතන ඉඳලා හටගන්නේ වෙනත් කරුණු තුනක්. නාසයයි ගන්ධයයි නැත්නම් ඒ කරුණු තුනම හටගන්නේ නැහැ. ගාන විඥානය ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක්. කරුණු තුන එකතු කළේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා සිත බලවත් කරා සුවඳට එලිලා. ගාන සම්පස්සජ චේතනා. ප්‍රිය කරන්නේ සුවඳටද දුගදටද? සුවඳට. සිත එතන ඇලෙනවනේ. සිත එතන බලවත් වෙනවා. කවුරු හරි පාවිච්චි කරපු සෙන්ට් එකක සුවඳ තමන්ගේ නාසයට දැනුණා නම් එයාගෙන් අහන්නේ නැද්ද ඕක කොහෙන්ද ගත්තේ කියලා. එයා කියයි මං ඕක රටේ ඉඳලා ගෙනාවි කියලා. අනේ ලබන පාරේ එනකොට මටත් එකක් ගෙනත් දෙන්න කියන්නේ. ඇයි සිත බලවත් වෙලා නැද්ද එතන? චේතනා හේවත් කර්මයයි. ජීවා සම්පස්සජා චේතනා. හැබැයි එතන තමන් කරපු කර්මයක් නෙමෙයි. නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. පුජ්‍යලේ කරන ඒවා නෙමෙයි. සත්‍යේ කරන ඒවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව්වා නිස්සත්ත්ව නිචීව. සත්‍යයකුත් නැහැ, ජීවයකුත් නැහැ. නාම රූප දෙකක් තියෙනවා. ජීවා සම්පස්සජා චේතනා. ජීවා සම්පස්සජා චේතනා. ජීවා කියන්නේ දිව. දිවට ගෝචර වෙන්නේ මොනවද? රසය. ඒතර රසය කියන්නේ මොකක්ද? සතර මහා ධාතු. ඒ ආහාරයේ තියෙන තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය. හතරෙන් තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. ඕනම ආහාරයක්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් කියන කාරණය. ඇමරිකාව මේ මෑතකදී පරීක්ෂණයක් කළා හොයාගෙන තියනවලු. හොයාගත්තා අවුරුදු 40ක් වයස ඇති පුච්චලයක ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. දැන් දැනගන්න අවුරුදු 40 නම් වයස ආහාර ටොන් කීයක් කාලා තියෙනවද කියලා. ටොන් 20ක් කාලා තියෙනවා. එතකොට දැන් ඕවා පිටකලි කොහටද? පෘථුවියට, මහ පොළොවට. මේ ලෝකේ සියලුම සත්වෝ ගන්න ආහාර පිට කරන්නේ පෘථුවියට. අපි ගන්න සෑම ආහාරයක්ම සකස් වෙලා තියෙන්නේ ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු, මුල් නෙමෙයිද? ආසින් වැටෙන ආහාර අපිට නැහැ. ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු, මුල් වලින් නෙමෙයිද අපි ගන්න ආහාර. ඒතොර එහෙනම් මේ ලෝකයේ සියලුම සත්වෝ අර ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවියට නම් ඒක සාරේ අර ගස්වල උරාගෙන තියනවද නැද්ද? ඒ ගස්වල ඒව උරාගෙන ඒ ගස්වල වැඩෙනවද? ඒව ආහාරයට අරගෙන අපේ ශරීරය වැඩෙනවා. ඒ ගස් කොළත් සතර මහා ධාතුන්, ගහ, කොළ, මුල්, මල්, ගෙඩි ඔක්කොම සතර මහා ධාතු, පෘථිවිය සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන්ගේ සාරය අර සතර මහා ධාතුන් උරා ගන්නවා. ඒ සතර මහා ධාතුන් ආහාරයට අරගෙන අපේ ශරීරයේ සතර මහා ධාතුන් හදා ගන්නවා. ඒතකොට විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මහණෙනි මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය සතර මහා භූතයෝ, සතර මහා ධාතුන්. ඇමරිකාව හොයාගත්තේ මෑතකදී. බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ අවුරුදු 2600කට කලින්. ඒ කිසිම යන්ත්‍රයක් සූත්‍රයක් නැතිව. දැන් මේ කියන්නේ තාක්ෂණය අරගෙන. එහෙනම් ඒ ඥානිය කොහොම එකක්ද? ඒකයි බුද්ධ ඥානය කියන්නේ. එහෙනම් බාහිර රසය සතර මහා ධාතු, දිව සතර මහා ධාතු. පට වියාපෝත්‍යචෝවා. ඒ දෙක නිසා හැදෙනව සිතක්. රස දැන ගැනීමේ සිතක් හැදෙනවනේ. එහෙනම් ඒ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ආහාරය පිළිබඳව ආහාර ප්‍රණීත නම් සිත බලවත් වෙලා නැද්ද? උත්සවයකට ගිහිල්ලා ඒ ගත්ත ආහාරය පිළිබඳව ඒගොල්ලන්ගෙන් අහන්නේ නැද්ද කොහොමද මේක හැදුවේ කියලා? කෑම රසනම්, ආහාර රසනම්, ප්‍රණීතනම් එයාලගෙන් අහන්නේ නැද්ද අනේ අපටත් කියන්නකෝ හදපු විදිය පොඩක් හරිම රසයි. කියනවද නැද්ද? සිත බලවත් වෙලා නැද්ද එතන? අහගෙන ඇවිල්ලා පහවදා ගෙදරත් හදන්නේ නැද්ද ඔක? ඇයි?
චේතනා හේවත් කර්ම සකස් කරගෙන ඉවරයි. ආහාරය තුල සිත läගලා ඉවරයි. පෙරේතය ඇවිල්ලා ඉල්ලන්නේ මොනවද? මැරිච්ච අය ඇවිල්ලා ඉල්ලනවා නේද? බෙදපු කරවල ටිකක් තෙල් දාලා දෙන්න කියලා. මාළු කෑල්ලක් බෙදලා දෙන්න කියලා. කුකුල් මස් ටිකක් වියලා දෙන්න කියලා පෙරේතය ඇවිල්ලා ඉල්ලන නැද්ද කාටවත්? දැකලා නැද්ද ඉල්ලනවා? ඇයි ඒ පෙරේතකම නිසා නැවත ආයි ආවා. සිත බලවත් වෙලා තිබ්බ ආහාරය පිළිබඳව. ඒ කියන්නේ අර දොළතටුවට පුලුටු ටිකක් එහෙම හදලා තියෙන දියගොඩ මස් එහෙම බැදලා කරලා බීතරයක් එහෙම බැදලා එකව රවට්ටන්න හදලා තියනා නේද? අර ජීවත් ඉන්නකොට ඒ ආහාර අරගෙන සිත බලවත් කරගත්තා. ඒතන හැදුනේ නාම ධර්ම තුනක්. ජීව විඥාණය, රස දැනගැනීමේ සිත, කර්ණ තුන එකතු කළේ ස්පර්ශය. ස්පර්ශය නිසා සිත බලවත් වුණා ආහාරයට. මරණාසන්න මොහොතෙත් බලන්න මේ රස තණ්හාව නිසා මේ සත්‍ය දුකට වැටෙන හැටි. පණ අදිනවා. තව පොඩ්ඩකින් හුස්ම යනවා. දෙලුම් මිස්ම හැන්දක් දෙකක් කටට වක් කරන්න. තලු මර ගිලින්නේ නැද්ද කියලා බලන්න. නැද්ද? ඇයි ඒ? රසයට ඇලිලා නැද්ද සිත? බලවත් වෙලාද නැද්ද? එහෙනම් සිතත් ස්පර්ශයත් ඒ බලවත් වෙච්ච සිතට කිව්වේ චේතනා හේවත් කර්ම. චේතනා සිත බලවත් වෙලා නාම ධර්මයක්. විඥානීය නාම ධර්මයක්, ස්පර්ශය නාම ධර්මයක්, බලවත් වෙච්ච සිත නාම ධර්මයක්. නාම ධර්ම තුනක්, රූප ධර්ම දෙකක්. දිවයි රසයයි රූප ධර්ම. එතකොට මමද කර්ම සකස් කළේ නාම රූප දෙකක්ද? මට රස නැහැ නේද එතකොට? හැබැයි අපි ගන්නවා ඔක අනවබෝධයෙන් ගන්නවා. අනවබෝධයෙන් ගන්නේ මට රසයි. මට රසයි කියනකොටම කර්මය සකස් වෙලා ඉවරයි. ආහාර ගන්න හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. කියනනේ. පිණ්ඩපාතම් පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව විමාංශ කායස්ස තිතියා යාපනාය විහිංසෝපරතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහය ති පුරාණංච වේදනන්න පටිහංකාමි නවංච වේදනන්න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවච්චතාච පහසු විහාරෝ ചാති කියලා අහලා තියෙනවා. ආහාරය ගන්න හැටි. දැන් ඔයකට සිල් ගන්න ගියාම කොහොමද ආහාර ගන්න? කියනව නේද එතනදී? ප්‍රත්‍යවේක්ෂ කළා ගන්න. ඉතින් ගෙදරදිත් ගන්නකො ඒ වගේ. ඒකට හරි. පන්සලේදී විතරක් ඒ විදිහට ගන්න පුරුදු වෙලා තියෙනවා පොයේ දාට. නෑ ඔක හැමතිස්සෙම ගන්න ඕනේ 100න් යුක්තව. එහෙනම් එතකොට චේතනා සකස් වෙනවා දිව මූලික කරගෙන සකස් වෙන. හැබැයි තමන් හදන එකක් නෙමෙයි නාම රූප දෙකක් එකට සම්බන්ධ වීම නිසා ගොඩ නැගෙන දෙයක්. පුද්ගලයක් කරන එකක් නෙමෙයි කර්ම. කර්ම කියන්නේ සිතුවිලි. කාය සංපස්සජා චේතනා. කය ශරීරය බාහිර පහස දෙක නිසා හැදෙනවා සිතක්. විඳින්නේ සුමුදු පහසක් නම් විඳින්නේ සුමුදු පහසක් නම් නැවත නැවත ඒකට ඇලෙන්නේ නැති. වස්ස නැවත නැවත වැස්සිය ළඟට යනවා. හවුද නැත්? ඒක තමයි ලෝකේ ස්වභාවය. එහෙනම් ඒ පහස හොයනවා. හොයන්නේ සිතක් හැදෙනවා. එතන ආස්වාද ජනක සිතක්. ඒ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය විසින්. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ඒ බලවත් වුණාම කර්මයයි. තේරෙනවද? සිත බලවත් වෙච්ච තැන නැවත නැවත හොයනවා. නැවත නැවත හොයනවා. කාය සංපස්සජා චේතනා. එතකොට ඒ කය මූලික කරගෙන ශරීරය සතර මහා ධාතු. බාහිර පහස සතර මහා ධාතු. දෙක නිසා හටගන්න සිත නාම ධර්මයක්. ඒ දෙක නිසායි ඒ සිත හටගත්තේ. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා බලවත් වුණා. පස්සපච්චය වේදනා කිව්වේ ඒකයි. ස්පර්ශය නිසා බලවත් වෙනවා. බලවත් වුණාද? කර්මයයි. සංචේතන. දැන් මේ විදියට අපි මේ ඉන්ද්‍රියයන්ගෙන් කර්ම සකස් කරනවද නැද්ද? ඒකට තමන් හදනවද? නාම රූප දෙකක් එකතු වෙලා හැදෙනවද? නාම රූප දෙකක් එකතු වෙලා හැදෙනවා. ඒ හැදෙන නාම රූප දෙක හොඳ පැත්ත නම් හොඳයි. නරක පැත්තට උනත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාමයේ වර්ධව හැසිරෙන පුච්චලයා ස්ත්‍රියක් කවදාවත් ස්ත්‍රීත්වයෙන් මිදෙන්නේ නැහැ. කවදා හරි බුදු කෙනෙක්ගෙන් බණ අහලා අරිහත්ත්වයට යන්නේ ස්ත්‍රියක් වශයෙන්මයි. ස්පර්ශ ලබන්න ගිහිලා. පුරුෂයෙක් ඒ තුන්වෙනි ශික්ෂාපදයක් කඩනවා නම් එයා නියත වශයෙන් ඊගා භවයේ නපුංසක.
එතකොට නාම රූප දෙකේ වෙනසක්ද තියෙන්නේ පුජ්‍යලයකට වෙච්ච දෙයක්ද? නාම රූප දෙකට වෙච්ච දෙයක් තියෙන්නේ. භාව රූප වෙනස් වෙනවා කියන්නේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක්. නපුංසක කියන්නේ භාව රූපවල විකෘතිතාවයක්. එතකොට ඒක හැදුවේ අර බලවත් වෙච්ච සිතුවිල්ල නෙමෙයිද? හා? නාම ධර්මයෙන් නෙමෙයිද අර රූප ධර්මය සකස් කරේ? එහෙනම් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? නාමච්ච රූපංච. මම හැදුවද? නෑ. මනෝ සංපස්සජා චේතනා. මනස. තියන නේද මනස කියලා එකක්. විඥානය, සිත තියෙන එකක්. බාහිර අරමුණු ගන්න. මේ බාහිර ආරම්මණයක් අරගෙන හැදෙනව සිතක්. මනෝ විඥානි. කර්ණ තුන එකතු කරන් ස්පර්ශය නිසා බලවත් වෙනවා. සිත බලවත් වෙනවා. කල්පනා කළා සිත බලවත් කරගෙන නැද්ද? එහෙනම් රූප සංචේතන, ශබ්ද සංචේතන. රූප සංචේතනා කියන තැනත් රූප ධර්ම දෙකක්, නාම ධර්ම තුනක්. ශබ්ද සංචේතනා කියන තැන කන, ශබ්ද, රූප අනිත් ධර්මතා තුන නාම. සෝත විඥාන, සෝත සම්පස්ස, සෝත සම්පස්සජා චේතනා නාම. ගාන සම්පස්සජා චේතනා කියන තැන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්න කිව්වේ. ඉන්ද්‍රිය සංවරය කියලා එකක් තියෙනව නේද? අහලා තියෙනවා ඉන්ද්‍රිය සංවරය. සීලයක් ඒක. එහෙනම් ගාන සම්පස්සජා චේතනා. දැන් ඊට පස්සේ කර්ම හදන්නේ නැද්ද? යට ගිහිල්ලත් හදනවද? හදන්න එපා. හැදුවොත් මොකද වෙන්නේ? සිත රකින්න කිව්වේ ඒකයි. මුළු ලෝකෙම ආරක්ෂා කරලා වැටක් ගැහුවත් වැඩක් නැහැ. තමන්ගේ සිත රකින්න බැරනවා. හැබැයි අපි ගේ වටේ වට කරලා ලොකු තාප්පයක් බැඳගෙන තියෙනවා පල්ලෙහා තට්ටුව පේන්නේ තියෙන්නේ. ඒ වෙනුවට ඒ විතරක් නෙමෙයි සිකියුරිටි එකනොත් දාගත්තා. ඒ විතරක් නෙමෙයි CCTVත් හයි කරගත්තා. හැබැයි මේක පයින්ව තාප්පෙන් එළියට. සිත. හවුද නැත්? ආරක්ෂා කරන් ඉන්නේ මොකක්ද? ගෙනියන්න පුළුවන් දේද ආරක්ෂා කරගත්තේ? එහෙනම් ගෙනියන්නේ මොකද්ද? සිතේ බලවත් වෙච්ච දේ අරන් යන්න වෙනවා. එහෙනම් රකින්න ඕනේ මොකක්ද? එහෙනම් CCTV එක හයි කරගන්න ඒකට. ආරක්ෂකේ දාගන්න. ආරක්ෂකේ දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඔක රකින්න. කවුද? සතිය. සිහිය. සිහිය තියෙන කෙනාට විතරයි සිත රකින්න පුළුවන්. මනෝ සංපස්සජා චේතනා. මනස මූලික කරගෙන හට ගන්න චේතනාවල නාම ධර්ම හතරක් තියෙනවා. අර සියලුම දේවල් වල නාම ධර්ම තුනයි, රූප ධර්ම දෙකයි. මනෝ සංපස්සජා චේතනා කියනකොට නාම ධර්ම හතරක්, රූප ධර්ම එකක් තියෙනවා. මෙනෙහි කරුවේ විඳපු දේ, හඳුනාගත්ත දේ නම් එතන තියෙන නාම ධර්ම පහක්ම තියෙනවා. සිතින් සිතුවිලිම හැදුවා. තේරෙනවද? කියපු එක. දැන් එහෙනම් කර්ම සකස් කළොත් මොකද වෙන්නේ? පුනර්භවයක්. එතකොට කර්ම සකස් කළේ මමද? Tamanද? නාම රූප දෙකක් එකට එකතු වෙලා. එතකොට නාමය කියන්නේ සත්‍යයේද? රූපය කියන්නේ සත්‍යයේද? ඉතින් බලන්නකො මේ සත්‍යයකුත් නැහැ, පුජ්‍යලයකුත් නැහැ, ජීවියෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. මේ නාම රූප දෙකක් කරන අපිට කරන අරියාදු නේ. හැබැයි හිතාගන්නේ මට තමයි කියන්නේ. අනේ මටමනේ වෙන්නේ කියනනේ. මේ කාටද දෙන්නේ? නාම රූප දෙකට වෙන්නේ මේ සෑම දෙයක්ම. කාල වේලාව අවසන්. අද